ඉතින් ඕගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට කිලෝ එකේ බටර් අයිසිං කේක් එක කොහොමද බලමු රුපියල් 50000ක් වටින්නේ. වීඩියෝ එක දිගටම බලන්න මම ඕගොල්ලන්ට කියලා දෙන්නේ අද මේ බටර් කේක් එක කොහොමද හැදුවේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම රූම් ටෙම්පරේචර් එක තියෙන බටර් ග්‍රෑම් 250ක් ගන්න. ඕගොල්ලන්ට මේ පේන විදිහට. ඊට පස්සේ සීනි ග්‍රෑම් 250යි. බටර් ටික ඉස්සෙල්ලාම හොඳට බීට් කරගන්න. බීට් කරගන්න පාට වෙනස් වෙනකන් ඊට පස්සේ සීනි ටික එකතු කරලා හොඳට බීට් කරගන්න. ඊළඟට බිත්තර 4ම එකපාර දාන්න එපා. එක බිත්තරේ ගානේ දාලා 4 පාරකට හොඳට බීට් කරගන්න. වැනිලත් එකතු කරගන්න. මේ රසාකෝ එකේ වැනිල එක නම් ගන්න එපා. හේතුව මං ඉස්සරහට කියන්න. ඊට පස්සේ ඒක හොඳට බීට් වුණාට පස්සේ පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි 2යි කෝන්ෆ්ලා තේ හැඳකුයි දාගන්න. කෝන්ෆ්ලා දැම්මහම කේක් එක හොඳට සොෆ්ට් වෙනවා. මේ පිටි මිශ්‍රණය 3 පාරක් හලලා කේක් බැටර් එකට එකතු කරගන්න. දැන් මේ වගේ ට්‍රේ එකකට දාලා අංශක 180ට විනාඩි 40ක් ඔයාලගේ කේක් එක බේක් කරගන්න. දැන් මේ බේක් වුණාට පස්සේ ඔන්න අඟල් 4ක් උසයි ඒ වගේම හොඳ සොෆ්ට් එකට කේක් එක තියෙනවා. මම මුලින් කිව්ව නේද රසාකෝ එකේ වැනිලා එක දාන්න එපා කියලා. ඒ ඔන්න ඔය හේතුව නිසා. කේක් එක නිකන් කොෆි කේක් එකක් වගේ නිකන් දුඹුරු පාටක් වගේ එනවා. අපි හදන බටර් කේක් එක කහ පාටයිනේ රසාකෝ එකේ වැනිලා එසන්ස් දැම්මම ඔන්න ඔය පාට තමයි එන්නේ. දැන් ඕගොල්ලෝ බලනවා නේද මේ කේක් එක මැද්දෙන් ලොකු කෑල්ලක් අයින් කරගෙන මොකද මේ කරන්නේ කියලා. හරි. මේ කේක් එක ඇතුළට මේ සල්ලි වගේක් දානවා. ඒක ලස්සනට කවර් කරලා පොඩි මේ වගේ කප් එකක දාලා තමයි මම ඒක ඇතුළට දාන්නේ. මේක බ්‍රයිට් ටු බී කේක් එකක් නේ. බ්‍රයිට් එයාගේ අක්කා gift එකක් දෙනවා. ඒක ඉතින් මෙහෙම කේක් එක ඇතුළට දාලා තමයි යාට දෙන්න ඕනි කිව්වේ. ඔන්න කේක් එකේ මැද කෑල්ලට අපේ චූටි දුව වග කියනවා. එයා ඉතින් කේක් කැල අරන් ගිහින් කනවා. හරි. දැන් අපි හදමු බටර් අයිසින් එක. බටර් අයිසින් එක හදන්න 2:3 අනුපාතයෙන් තමයි මම බටරුයි අයිසින් සුගර් අරන් තියෙන්නේ. බටර් ග්‍රෑම් 200ට අයිසින් සුගර් ග්‍රෑම් 600ක්. එතකොට 1 kg කේක් එකකට කවර් කරගන්න ඒ ප්‍රමාණය හොඳටම ඇති. ඉස්සලාම් බටර් ටික හොඳටම සුදු පාට වෙන්න. කලර් එක වෙනස් වෙනකම් බීට් කරගන්න. ඊට පස්සේ අයිසින් සුගර් ටික දාලා මික්ස් කරගන්න. මම හදුවේ නම් මේ ගොඩාක් සුදු පාටටම නෙමෙයි කහ පාටකට වගේ. සුදු පාට අයිසින් හදාගන්න ඕන නම් ඒ විදිය මම කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාට කලරින් එකතු කරගන්නත් පුළුවන්. දැන් බලමු අපි කොහොමද කේක් එක හිමීට කවර් කරගන්නේ කියලා. මේක සර්ප්‍රයිස් කේක් එකක් කවුරුත් දන්නේ නැහැ. ඒ බ්‍රයිඩ්ගේ අක්කයි මායි විතරයි දන්නේ කාටවත් කිව්වෙත් නැහැ. දැන් මේක අපි හිමීට ලස්සනට කවර් කරගමු. මේ කේක් එක හැදුවේ ඉතින් අපේ පවුලම නංගි කෙනෙක්ට. දැන් නම් එයාගේ වෙඩින් එකත් ඉවරයි. ඉතින් අපේ පවුලේ අයගේ දේවල් වලට අපි කට්ටියම ඉතින් එකතු වෙලා පුළුවන් විදිහට හරි ඉතින් පොඩියට ඒ දේවල් සමරනවා. ලොකු පාටි එකක් නම් නෙමෙයි ගත්තේ. ඉතින් ඒ වුණාට පවුලේ කට්ටිය එකතු වෙලා ලස්සනට ඒ වැඩේ කරා. ඒ වගේ දේවල් තමයි ඉතින් අපේ ජීවිතේට සතුටු වෙන්න පුළුවන් ලස්සන මතක විදිහට එකතු වෙන්නේ. කේක් එක ඉවර කරාට පස්සේ මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. සිම්පල් විදිහට හැදුවේ. බලමුකෝ ඉතින් අපි කොහොමද එයා සර්ප්‍රයිස් වෙන්නේ කියලා. රිබන් එකෙන් අදිනකොට අර ටික ඔක්කොම ලස්සනට උඩට ඇදිලා එනවා. හරි ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. චීස් බීටයි.